අයිබෝවන් යාළුවනේ අද පාඩමේදී අපි බලමු කොලර් මෝස්තරයක් දාලා ඉදිරිපස ඕපන් බ්ලවුස් එකක් කොහොමද මසාගන්නේ කියලා. මේ විදිහට බ්ලවුස් එකක් ඕනෑම වයසක කෙනෙකුට ගැලපෙනවා. ක්‍රොප් টොප් එකක් විදිහට උනත් මෙන්න මේ බ්ලවුස් එක වලට මසා ගන්න පුළුවන්. බ්ලවුස් එක 3XL size බ්ලවුස් එකකට තමයි මම මේක මහලා තියෙන්නේ. අඟල් 60 පළල රයොන් රෙදි මීටර 1.5ක් අරගෙන තියෙනවා. මීටර 1යි කාලක් උනත් ප්‍රමාණවත්. ඉතින් යාළුවනේ මහුන් සිටි විත් ප්‍රදීපනි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහත තියෙන bell icon එක click කරන්න. මගේ අලුත්ම videos වල notification ලබා ගන්න පුළුවන්. මහුන් සම්බන්ධව ඔයාලට දැනගත යුතු දේවල් comment කරන්න. ඊළඟ ඇඳුමට අවශ්‍ය මිනුම් ටිකක් ලබා ගන්න. මෙන්න මේ විදිහට මම උරහිස මිනුම අරගෙන තියෙනවා. මේ බ්ලවුසේ උරහිස මිනුම එනවා අඟල් 16ක්. පපුව වට මිනුම ලබා ගන්න. ඊළඟ ඉනට උස අරගන්න. ඉන උස මම මේකට අරගෙන තියෙනවා අඟල් 15ක්. ඊළඟ බ්ලවුසේ සම්පූර්ණ උස අරගන්න. සම්පූර්ණ උස මම අඟල් 25ක් අරගෙන තියෙනවා. ඉනවට මිනුම අඟල් 36ක් අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට අවශ්‍ය මිනුම් ටිකක් ලබා ගන්න. ඒ වගේම කරවට මිනුම ලබා ගන්න. කරවට මිනුම මම මේකට අඟල් 15ක් අරගෙන තියෙනවා. ඊළඟ අත උස මිනුම ලබා ගන්න. අත උස මිනුම අඟල් 6ක් අරගෙන තියෙනවා. අතවට අඟල් 15ක් අරගෙන තියෙනවා. දැන් අපි බලමු මේ බ්ලවුස් එක කොහොමද කපා ගන්න කියලා. රෙදි පළුවක් ගත්තම උස පැත්ත පළල පැත්ත කියලා දෙකක් තියෙනවා. මේ බලවාටි දිගේ තමයි අපි ඇඳුමට උස ලකුණු කරන්නේ. මේ තියෙන්නේ රෙදි පළුවේ පළල පැත්ත. ඒකේ සාමාන්‍යයෙන් පොඩි ඇදෙන ගතියක් තියෙනවා රෙදි කොටස. ඒ පැත්තෙන් තමයි අපි වටමිමි ලකුණු කරන්නේ. දැන් බලමු මුලින්ම අපි කොහොමද රෙදි කොටස නමා ගන්න කියලා. රෙදි පළුවේ පළල මෙන්න මෙහිම දෙකට නමලා කන පිට පැත්තෙන් මම මේක මෙහිම එලාගෙන තියෙනවා. සම්මත අඟල් 3.5ක් ඇතුළට ලකුණු කරලා මෙන්න මේ විදිහට පහළට රේඛාවක් අඳින්න. බලවාටිය දිගේ පහළට රේඛාවක් අඳින්න. මේ විදිහට සිරස් රේඛාවක් ඇඳලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට හරස් රේඛාවක් ඇඳලා දැන් අපි බලමු මිමි ටික ලකුණු කරගන්න ආකාරය. උරහිස මිනුම දෙකෙන් බෙදලා අඟල් භාගයක් මැහුම් වාසි එකතු කරලා මේ හරස් රේඛාවේ ලකුණු කරලා ලක්ෂයක් ලකුණු කරන්න. ඊළඟ එතන ඉඳලා අඟල් 1.5ක් පහත් කරන්න. අඟල් 1.5ක් පහළට ලකුණු කරලා ඒ ලක්ෂයේ මෙන්න මේ විදිහට යා කරලා ඒ රේඛාවෙත් උරහිස් මිනුම ලකුණු කරන්න. කිහිලි කට ඇඳීම සඳහා උස මිනුමක් ලකුණු කරනවා. ඒකට අපි කියන්නේ ටේලරින් ක්‍රමයට රැගල් උස මිනුම කියලා. ඇඳුමක් කපා ගැනීමේදී මේ විදිහට සයිස් chart එකක් ලබා දීලා තියෙන්නේ අපගේ මහුන් සිටි YouTube channel එක හරහා පමණයි. ඉතින් ඔයාලට ගොඩාක් ලේසි කිහිලි කට ගැඹුර ලකුණු කරන්න. මෙන්න මේ විදිහට chart එකක් අනුව ලකුණු කරන්නේ. මේ බ්ලවුස් එක 3XL බ්ලවුස් එකක් හින්දා මේ බ්ලවුස් එක සඳහා මම රැගල් උස අඟල් 8ක් මෙන්න මේ විදිහට ලකුණු කරනවා. දැන් අපි රැගල් උස ලකුණු කරලා තියෙනවා. ඒ හරහා හරස් රේඛාවක් අඳින්න. හරස් රේඛාවක් ඇඳලා ඒකේ පපුව වට මිනුම ලකුණු කරන්න. අඟල් 6ක් එකතු කරලා 4ෙන් බෙදුවම අඟල් 12ක් මෙන්න මේ විදිහට පපුව වට මිනුම ලකුණු කරන්න. උස මිමි ටික ලකුණු කරන ආකාරය. එම බ්ලවුස් එක සඳහා මම උස මිමි ලකුණු කරද්දී මේ උරහිස් රේඛාවෙන් අඟල් 3ක ලක්ෂයක් ලකුණු කරන්න. ඒ විදිහට අඟල් 3ක ලක්ෂයක් ලකුණු කරලා මේව සම්මතයි ඕනෑම මිම්මකට. මෙන්න මේ විදිහට ටේප් එක ගෙනියලා තියලා උස මිමි ටික ලකුණු කරන්න. මම අඟල් 15ක් අරගෙන තියෙනවා. මැහුම් වාසි භාගයක් එකතු කරන්න 15මාරයි. බ්ලවුස් එකේ සම්පූර්ණ උස මම අරගෙන තියෙනවා අඟල් 25ක්. මැහුම් වාසි අඟල් භාගිකුයි වාටියට අඟලකුයි 26මාරක්. මෙන්න මේ විදිහට උස මිමි දෙක මම ලකුණු කරලා තියෙනවා. ඊළඟ අපි බලමු ඉන රේඛාව අඳින්න. ඉන උස ලකුණු කරපු ලක්ෂය හරහා හරස් රේඛාවක් අඳින්න. ඒ රේඛාවේ ඉන වට මිනුම ලකුණු කරන්න. ඉන වට මිනුමට අඟල් 6ක් එකතු කරන්න. 6ට 6ක් එකතු කරාම 42යි. 42 4ෙන් බෙදන්න. 42 4ෙන් බෙදුවම මට එනවා අඟල් 10මාරක්. මෙන්න මේ විදිහට අඟල් 10මාරක් මේකේ ලකුණු කරන්න. දැන් අපි බලමු වාටි රේඛාව ලකුණු කරන්න. මෙන්න මේ විදිහට මුලින්ම සම්පූර්ණ උස ලකුණු කරපු ලක්ෂය හරහා හරස් රේඛාවක් අඳින්න. ඇඳලා ඒකේ අපි වාටි රේඛාව ලකුණු කරන්න ඕන. වාටි රේඛාව ලකුණු කිරීමේදී අපිට ගන්න පුළුවන් මෙන්න මේ රැගල් පළල වේ රේඛාව. රැගල් පළල මට අඟල් 12ක් එනවා. මෙයා මහත කෙනෙක් හින්දා මම
අඟලක් එකතු කරනවා. පොඩි කෙනෙකුට නම් ඔයගොල්ලන්ට පුළුවන් රැගල් පළලට භාගයක් එකතු කරන්න. මෙයාට අඟලක් එකතු කරලා වාටි රේඛාව අඟල් 13ක් මෙන්න මේ විදිහට ලකුණු කරන්න. දැන් අපි බලමු අංශය හැඩ කරගන්න විදිහ. රැගල් පළල රේඛාව මෙන්න මෙහෙම ඉන රේඛාවටත් ඉන රේඛාව මෙන්න මේ විදිහට වාටි රේඛාවටත් යා කරන්න. යා කරලා අංශය මේ විදිහට අඳින්න. ඊළඟ අඟල් භාගයක් ඉහළට ලකුණු කරලා අර උස ලකුණු කරපු ලක්ෂයටම මෙන්න මෙහෙම රේඛාවක් අඳින්න. ඇඳලා වාටිය හැඩ කරන්න. දැන් අපි බලමු කිහිලි කට අඳින විදිහ. උරහිස් රේඛාවේ ලක්ෂයක් ලකුණු කරා. ඒ ලක්ෂය කෙලින්ම පහළට කඩඉරි වලින් යා කරන්න. රැගල් පළල රේඛාවත් එක්ක මෙන්න මෙහෙම කඩඉරි කරන්න. ඊළඟ ඒකේ හරි මැද ලකුණු කරන්න. මෙන්න මෙහෙම ටේප් පටිය ගෙනත් තියලා දෙකට නවලා වුණත් හරි මැද ලකුණු කරගන්න පුළුවන්. ඒකේ හරි මැද ලකුණු කරන්න ඒ ලක්ෂයේ සිට අඟල් භාගයක් ඇතුළට ලකුණු කරන්න. මේ රේඛාවෙන් ඇඳුම ඇඳලා තියෙන ඇතුල් පැත්තට ලකුණු කරලා මෙන්න මෙහෙම ඇල රේඛාවක් අඳින්න. ඇල රේඛාවක් ඇඳලා මේ රේඛාවෙන් අඟල් 2මාරක් ඉහළට ලකුණු කරන්න. මේ ඇල රේඛාවයි මේ රැගල් පළල රේඛාවයි හමු වෙන ලක්ෂයේ සිට අඟල් 2මාරක් ඉහළට 2මාරක් මේ රේඛාව දිගේ හරහට ලකුණු කරලා මේ ලක්ෂ දෙක අතර කිහිලි කට වක්‍රය අඳින්න. දැන් අපි කිහිලි කට ඇඳලා ඉවරයි. දැන් අපි බලමු කරවට මිනුම ලකුණු කරගන්න ආකාරය. මේ ඇඳුමේ කරවට එනවා මට අඟල් 15ක්. ඒක 4ෙන් බෙදන්න. 4ෙන් බෙදුවම මට එනවා අඟල් 3යි 3 කාලක්. 3යි 3 කාල මෙන්න මෙහෙම පහළට ලකුණු කරන්න. ඊළඟ කර පළල ලකුණු කරන්න මේ කර ගැඹුර 3යි 3 කාලෙන් අඟලක් අඩු කරලා. 3යි 3 කාලෙන් අඟලක් අඩු කරාම මට එනවා අඟල් 2යි 3 කාලක්. මේ අඟල් 3යි කාලයි 2යි 3 කාලයි අතර මෙන්න මෙහෙම රේඛාවක් අඳින්න. ඉදිරිපස විවර සහිතයි මෙන්න මේ විදිහට බටන් තියලා මහන්න අපි ඉදිරිපසට තවත් අමතර අඟල් භාගයක් තියන්න ඕන. මේ කර ගැඹුර ලකුණු කරපු ලක්ෂයේ සිට පහළට තවත් අඟල් භාගයක් ලකුණු කරන්න. ලකුණු කරලා පහළට රේඛාවක් අඳින්න. ඇඳුමට වටන් නැසීම සඳහා තමයි අපි මේ අමතර ප්‍රමාණයක් තියලා තියෙන්නේ. දැන් අපි මෙන්න මේ විදිහට මේ බ්ලවුස් එක ඇඳලා තියෙනවා. බ්ලවුස් එකකට අපිට ඩාට් එකක් තියලා මහන්නත් පුළුවන්, ඩාට් එකක් රහිතව මහන්නත් පුළුවන්. ඩාට් එකක් අවශ්‍ය නම් පමණක් මෙන්න මේ ඉන රේඛාවේ ඉඳලා තවත් අඟලක් හෝ අඟල් 1යි කාලක් පිටතට ලකුණු කරන්න. ලකුණු කරලා නැවතත් මෙන්න මෙහෙම නව අංශය අඳින්න. මෙන්න මේ විදිහට නව අංශය අඳින්න. ඇඳුමට ඩාට් එකක් සහිතව නම් තමයි අපි මෙන්න මේ විදිහට අඳින්නේ. මේකේ බලන්න මේ පළවෙනි අංශය ඩාට් රහිත, මේ දෙවෙනි අංශය ඩාට් සහිත. මට මේ ඇඳුමට ඩාට් එකක් තියන්න ඕනේ හින්දා මම මේ විදිහට අමතර අඟලක් පිටතට ලකුණු කරලා තියෙනවා. දැන් අපි බලමු ඩාට් ලකුණු කරගන්න ආකාරය. මේ බ්ලවුස් එක සඳහා මම ඩාට් පරතරයේ ලකුණු කරනවා අඟල් 4මාරක්. අඟල් 4මාරක් උසට ඩාට් ලකුණු කරන්න. 3XL බ්ලවුස් එකක් හින්දා අඟල් 4මාරක ඩාට් එකක් මේකට ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට අඟල් 4මාරක් ඉහළට ලකුණු කරන්න. ඊළඟ ඒ ප්‍රමාණයම මෙන්න මේ විදිහට පහළටත් ලකුණු කරන්න. අඟල් 4මාරක්. ලකුණු කරලා අර කලින් රේඛාවම පහළටත් දික් කරලා ඩාට් සඳහා අපි එකතු කරපු ප්‍රමාණය මෙන්න මෙතන අපි ඩාට් සඳහා එකතු කරපු ප්‍රමාණය මේකෙන් දෙකට බෙදලා ලකුණු කරන්න දෙපැත්තට. මම අඟල් 1යි කාලක් පමණ ලකුණු කරා. මම 0.5ක් විතර එතනදී ඩාට් පළල ලකුණු කරනවා. මෙන්න මේ විදිහට ඩාට් එකක් අඳින්න. දැන් අපි බලමු ඉදිරිපස පළුව කපා ගන්න ආකාරය. කපා ගැනීමට පෙර මෙන්න මේ විදිහට අර බටන් හෝල් තියන්න අපි තිබ්බ රේඛාවෙන් රෙදි කොටස මෙන්න මෙහෙම ඇතුළට නමන්න. ඇතුළට නමලා මේ කර ඔස්සේ කපා ගන්න.
3XL ඇඳුමක් හින්දා මෙහෙම බලද්දී ඇඳුමේ ඉන හැඩ නැති වුණාට ඩාට් එක මහගත්තට පස්සේ බ්ලවුස් එක හොඳට හැඩට ලස්සනට තියෙනවා. ඩාට් එක මහන්න කලින් ඉන හැඩ කරන්න යන්න එපා. එතකොට ඉන මදි වෙනවා ඩාට් එක මැහුවම. මේ ඩාට් එකට තියෙන ප්‍රමාණය තමයි අමතර තියලා තියෙන්නේ. දැන් අපි බලමු පිටුපස පළුව කපා ගන්න ආකාරය. පිටුපස පළුව කපා ගන්න කලින් ඉදිරිපස පළුවේ අර මුලින්ම අපි ඇඳපු සිරස් රේඛාව තියෙන්නේ. ඒ රේඛාවෙන්ම මෙන්න මේ පළුව නමා ගන්න. මේ වැඩිපුර අමතර තිපරිදි ප්‍රමාණය මෙන්න මෙහෙම කලින් ඇඳපු රේඛාවෙන්ම නමා ගන්න. මොකද අපි පිටුපස පළුවට බටන්වත් ඕපන්වත් කරන්නේ නැහැ. පිටුපස පළුව නැම්මකට කපා ගන්න. මේ විදිහට නමල පැත්තක අරන් තියාගෙන පිටුපස පළුව සඳහා අවශ්‍ය රෙදි පළුව මෙන්න මෙහෙම එලා ගන්න. දැන් අර කපාගත්ත ඉදිරිපස පළුව මේ විදිහට එලා ගන්න. අඩු රෙදි ප්‍රමාණයකින් ලස්සනට බ්ලවුස් එකක් මසා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ගත්තම. මෙන් දෙගුණයක් අවශ්‍ය වුණේ නැහැ මේ බ්ලවුස් එක කපන්න අපිට. මෙන්න මේ විදිහට රෙදි පළුව නමා ගත්ත හින්දා එහෙම පුළුවන් උනේ. දැන් අපි බලමු කපාගත්ත ඉදිරිපස පළුව අර පිටුපස පළුව කපා ගන්න අවශ්‍ය රෙදි පළුව මතගෙනත් මෙන්න මේ විදිහට එලා ගන්න. කොලර් එකක් සහිත ඇඳුමකට අනිවාර්යෙන් පිටුපස පළුව අඟල් 1.5ක් ඉහළට ලකුණු කරන්න ඕන. ඒක ලකුණු කරන්නේ අපි මෙන්න මේ විදිහට මේ උරහිස් රේඛාවේ කෙළවරට රූල ගෙනල්ලා මෙන්න මෙහෙම ලම්බකව තියාගෙන කෙලින්ම රේඛාවක් පහළට අඳින්න. ඊළඟ කර කැපුම් කොනේ සිටත් ඉහළට කෙලින් රේඛාවක් අඳින්න. ඒ රේඛාවන් දෙකෙන් අඟල් 1.5ක් මේවා සම්මත මිමේ 1.5 ඉහළට ලකුණු කරන්න. එහෙම ලකුණු කරලා උරහිස් රේඛාව අඳින්න. මේ නැම්ම රේඛාවත් උරහිස් රේඛාව ඇඳලා කර කැපුම් කොනේ රේඛාව කෙලින්ම නැම්මට යා කරන්න. එතකොට අපිට එතන අංශක 90ක කෝණයක් හැදෙන විදිහට මෙන්න මෙහෙම කොටුවක් ඇඳලා මේ කොටස මෙන්න මෙහෙම වක්‍රාකාරව හැඩ කරන්න. මේක තමයි කොලරයක් සහිත පිටුපස පළුවක මූලික කර. කීලිකට අඳිමු පිටුපස. මේ විදිහට මේ රේඛාවෙන් පොඩි ප්‍රමාණයක් මෙන්න මෙහෙම වක්‍රාකාරව හැඩ කරන්න. පළුව කපා ගන්න. මේ දැලිපු රේඛාවෙන් කට් මාක් එකක් යොදා ගන්න. දැන් අපි බලමු මේකට අත් කොටසක් කපා ගන්න ආකාරය. මෙන්න මේ විදිහට මම රෙදිපළු දෙකක් අරගෙන තියෙනවා. ඒකෙත් උස මෙන්න මේ විදිහට බලවාටිය පැත්තෙන් තියෙන්නේ. අරගෙන ඒක මෙන්න මෙහෙම දෙකට නමා ගන්නවා. නමාගෙන මෙන්න මෙහෙම හරස් රේඛාවක් විතරයි අඳින්නේ. සිරස් රේඛාවක් යන්නේ නැහැ. මොකද මෙතන නැම්මක් තියෙන හින්දා. දැන් අත උස මෙන්නම ලකුණු කරන්න.
මගේ අත උස අඟල් 6ක් වෙනවා. ඒකට මැහුම් වාසි අඟල් භාගිකුයි වාටියට අඟල් 1.5කුත් එකතු කරලා අඟල් 8ක් මෙන්න මේ විදිහට පහළට ලකුණු කරනවා. ඊළඟ අතේ ස්ලීව් කැප් එක ඇඳීම සඳහා මම මෙතන ඉඳලා සම්මත අඟල් 4.5ක් ලකුණු කරනවා. පපුවට අඟල් 40ක කෙනෙකුට අඟල් 7.5ක් ලකුණු කරන්න. 36ට වැඩි නම් අඟල් 4.5ක් සම්මත මෙන්න ලකුණු කරන්න. ලකුණු කරලා මෙන්න මේ විදිහට හරස් රේඛාවක් අඳින්න. ඇඳලා කිහිලිකට වට ප්‍රමාණය අඟල් 9ක් ලකුණු කරන්න. මෙන්න මේ විදිහට අඟල් 9ක් ලකුණු කරන්න. ඊළඟ අත උස මිනුම ලකුණු කරපු ලක්ෂය හරහා හරස් රේඛාවක් අඳින්න. අත වට මිනුම ලකුණු කරන්න. ඒකෙත් අත වට මිනුම දෙකෙන් බෙදලා මැහුම් වාසි අඟලක් එකතු කරලා ලකුණු කරන්න. මගේ අත විට 15ක් එනවා. මැහුම් වාසි අඟලක් එකතු කරාම 8.5යි. 8.5ක් මෙන්න මෙහෙම අත වට ලකුණු කරන්න. අඟලක් ඉහළින් වාටි නැම්ම රේඛාව අඳින්න. ඇඳලා මෙතනින් ත්‍රිකෝණ හැඩය අඳින්න. ඊළඟ මේ රේඛාවේ කෙළවරයි මේ නැම්මේ මුදුනයි යා කරලා හරි මැද ලකුණු කරන්න. ස්ලීව් එකක් ඇඳ ගැනීමේ තනි වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න. මෙන්න මේ විදිහට මේ කොටස දෙකෙන් බෙදලා හරි මැද ලකුණු කරන්න. ඊළඟ ඒ අතර හරි මැද ලකුණු කරන්න. මේ විදිහට මේ රේඛාව කොටස් 4කට බෙදාගෙන පළමු ලක්ෂයේ අඟල් භාගයක් ඉහළටත් තුන්වෙනි ලක්ෂයේ අඟල් භාගයක් පහළටත් ලකුණු කරලා මෙන්න මෙහෙම ස්ලීව් කැප් එක අඳින්න. මෙන්න මේ විදිහට ස්ලීව් කැප් එක ඇඳලා ඉදිරිපස පළුවේ මේ කිහිලි කට හරියටම තියෙනවද කියලා මැනලා බලන්න. මෙහෙම මැනලා බලද්දී ඉදිරිපස කිහිලි කට හරියටම මෙතන තියෙන්න ඕනේ. ඊළඟ අපි අත් දෙක කපා ගමු. දැන් අපි බලමු කොළරයක් කපා ගන්න ආකාරය. මෙන්න මේ විදිහට රෙදි පළුවක් අරගෙන ඒක මෙහෙම දෙකට නමා ගන්න. එතකොට මෙතන නැම්මක් තියෙනවා. ඒක නැවත මෙන්න මෙහෙම දික් අතට නමා ගන්න. එතකොට මෙතන නැම්මක් තියෙනවා. මෙතනත් නැම්මක්, මෙතනත් නැම්ම තියෙන විදිහට රෙදි කොටස මෙහෙම නමාගෙන මේ කොළර එකේ පළල ඔයගලන්ට ගන්න පුළුවන් අඟල් 3.5ක්. මම මේකට අඟල් 3.5ක් ගන්නවා. මෙන්න මේ විදිහට 3.5ක් ලකුණු කරලා හරස් රේඛාවක් අඳින්න. කර වට මිනුම දෙකෙන් බෙදලා ලකුණු කරන්න. කර වට මිනුම අඟල් 15ක් වෙනවා. දෙකෙන් බෙදුවම 7.5යි. මෙන්න මේ විදිහට අඟල් 7.5ක් ලකුණු කරලා කොටුවක් අඳින්න. කොටුවක් ඇඳලා අඟලක් පිටතට ලකුණු කරන්න. මෙතනින් අඟල් භාගයක් ඉහළට ලකුණු කරන්න. අර අඟලයි අඟල් භාගි ලක්ෂේ මෙන්න මෙහෙම යා කරන්න. ඊළඟ මේ ටික නැම්මට යා කරන්න. එයා කරලා මේ කොළර එකත් මෙන්න මේ විදිහට කපා ගන්න. දැන් අපි මේ බ්ලවුස් එක සඳහා අවශ්‍ය කොටස් ටික කපාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට ඉදිරිපස පළුවක් කපලා ඩාට් ලකුණු කරගෙන තියෙනවා. ඊළඟ පිටපස පළුවක් කපා ගත්තා නැම්ම පැත්තෙන්. ඊළඟ අත් කොටස් දෙකක් මෙන්න මේ විදිහට අත් කොටස් දෙකක් කපාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට කොලර් පළුවක් කපාගෙන තියෙනවා. දැන් අපි බලමු මේ බ්ලවුස් එකේ මසා ගන්න ආකාරය. මම මේ විදිහට ඉදිරිපස පළු දෙකක්, පිටපස පළුවක්, අත් කොටස් දෙකක්, කොලරයක් සහ පයිපින් කැපීම සඳහා මේ විදිහට රෙදි කොටසක් අරගෙන තියෙනවා. ඉදිරිපස පළුවේ මේ පළවෙනි රේඛාවෙන් මේ විදිහට තුලට නවලා අයන් කර ගන්න. ඒ අඟල් 3 තියෙන ප්‍රමාණය ඇතුළට නමලා අයන් කරගන්න. පළු දෙකේම අත් කොටසෙත් අපි අර කට් මාක් දෙකක් දාගෙන තියෙනවා. ඒකෙන් මෙහෙම නමලා අයන් කරගන්න. අයන් කරගෙන ඒකත් ඩබල් ෆෝල්ඩ් කරලා මේ විදිහට අයන් කරගන්න. පළු දෙකේම මුලින්ම මේ විදිහට පිටුපස පළුවේ හොඳ පිට එලා ගන්න. ඒ මත කපාගත්ත ඉදිරිපස පළුව ගෙනත් තියන්න. කිහිලි කට ළඟින් ගානටම තියන්න.
ඇඳුමක උරහිස මහන්නේ අඟල් භාගයකින්. බැහුම් වලට ඔය ආධුනික කෙනෙක් නම් මෙන්න මේ විදිහට අඟල් භාගයක් ලකුණු කරලා උරහිස් රේඛාවට මෙන්න මෙහෙම කෙලින් රේඛාවක් ඇඳලා මේ රේඛාව දිගේ හරියටම අඟල් භාගයක් මහන්න. පළු දෙකේම මේ විදිහට ඩාට් එක මසා ගන්න. කොලර් එකක් අපාගෙන තියෙනවා. උරහිස මූට්ටු කරගත්තයින් පස්සේ මෙන්න මේ කොලර් එකේ අඟල් භාගයට අඩු ප්‍රමාණයක් මෙහෙම තියලා දෙපැත්තෙන්ම මේක මසා ගන්න. කොලරය හොඳ පිට හරව ගන්න. හරි මැදිනොත් කට් මාක් එකක් යොදා ගන්න. සමහරලා තියෙනවා පිටුපස පළුවෙන් මෙන්න මේ විදිහට කට් මාක් එකක් යොදාගෙන ඇඳුමේ පිටුපස පළුවේ මෙන්න මේ විදිහට කට් මාක් එකක් යොදාගෙන තියෙනවා. කොලරයේත් හරි මැදින් කට් මාක් එකක් යොදාගෙන තියෙනවා. මේ කට් මාක් දෙකම මෙන්න මෙහෙම එක මත එක ගෙනත් තියන්න. මේ විදිහට තියලා මේ කොලරය මෙන්න මේ කර ඔස්සේ තියාගෙන කොලරේ අවසන් වෙන තැන සිට රහුන් වාසි අඟල් කාලෙකින් මේක මසා ගන්න. ඇහුම් වලට ආධුනික කෙනෙක් නම් කොලර් එක කරට තියලා පින් කරගන්න. කෙලවරටම මම මේ කොලර් එක මැහුවේ නෑ. මේ මගකට තමයි මම මේක මැහුවේ. මොකද මට මේ කොටස හිස්ව තියෙන්න ඕනේ. හිඩසක් තියලා තමයි මම මේ කොලර් එක අල්ලන්නේ. එන්න මේ විදිහට ඉදිරිපස පළුව ඒ මත අපි කොලර් එක තියලා මහලා තියෙනවා. ඊළඟ මේ පේසිම මෙන්න මේ කොටස මෙතෙන්ට හරවන්න ඕන. කොලර් එක සම්පූර්ණයෙන් කර කැපුම් කොනට ගත්තේ නෑ. මගකට කොලර් එක තියෙන්නේ. එතනෙම නෙමෙයි නමන්නේ. මේ කර කැපුම් කොනේ සිට තමයි මේ පේසිම නමා ගන්න ඕනේ මේ විදිහට. ඒ පේසිමට උඩින් තමයි මෙන්න මේ විදිහ පයිපින් පටියක් තියාගන්න ඕන. පයිපින් එකත් අර කොලර් එක ළඟට විතරක් තියාගත්තම ඇති. මේ කර කැපුම් කොනටම අවශ්‍ය නැහැ. කියලා පින් එකකින් රඳව ගන්න. මෙන්න මෙහෙම පින් එකකින් රඳවගෙන මේ කොනේ සිටම මෙහෙම පයිපින් එක අඟල් කාලක් මහුම් වාසි කාලෙකින් මසා ගන්න. පයිපින් එක තියලා තියෙනවා, පේසිම තියලා තියෙනවා. ඊළඟ කොලර් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕන. කට් මාක් යොදාගෙන පයිපින් එකට අවුට්ලයින් එකක් මසා ගන්න.
මෙන්න මේ විදිහට මම පයිපින් එක අල්ලලා තියෙනවා. දැන් මේ පයිපින් කොටසෙන් මේ මැහුම් වාසි ටික මෙන්න මෙහෙම වහලා මේ ටික මෙන්න මෙහෙම ඇතුළට නමලා අයන් කරගන්න. මෙන්න මේ විදිහට මැහුම් වාසි වහලා දෙකට නමලා මැහුම් වාසි ටික පයිපින් එකකින් වහලා අයන් කරලා පින් කරගෙන මේ ඔස්සේ මසා ගන්න. මේ කෙලවර ඉඳලම මැහුම පටන් ගන්න. හොඳට අයන් කරලා මෙන්න මේ විදිහට මම කොළ දෙක මහගෙන තියෙනවා. මෙන්න මේ විදිහට මසා ගන්න. දැන් අපි බලමු ස්ලීව් එක මසා ගන්න ආකාරය. වාටිය මම මෙන්න මෙහෙම නමලා අයන් කරගෙන තියෙනවා දෙපොටක්. මේ ඔස්සේ වාටිය මසා ගන්න අත් කොටස් දෙකේම. මෙන්න මේ විදිහට ස්ලීව් එක මේකට තියලා අනලා බලන්න. ස්ලීව් එක මෙන්න මේ විදිහට ඇඳුමේ ගානටම තියෙන්න ඕන. දැන් මැහුම් වාසි අඟල් භාගයකින් මේක මසා ගන්න. මෙන්න මේ විදිහට මම ස්ලීව් එක ඇටච් කරගෙන තියෙනවා. අනිත් පැත්තෙත් මේ විදිහටම ස්ලීව් එක මහලා අන්සේ මසා ගන්න. දැන් අපි බලමු අන්සේ මසා ගන්න ආකාරය. මෙන්න මේ විදිහට කිහිලි කටු ළඟින් අඟලක් මැහුම් වාසි ලකුණු කරන්න. ඊළඟ කිහිලි කටු ළඟිනොත් අඟලක් ලකුණු කරන්න. ඊළඟ මේ ඉන රේඛාවෙනොත් අඟලක් ලකුණු කරන්න. ඊළඟ වාටියනොත් අඟලක් ලකුණු කරන්න. මේ විදිහට අඟලක් ලකුණු කරලා අන්සේ මසා ගන්න. දෙපැත්තෙන්ම අන්සේ මසා ගන්න. දැන් අපේ බ්ලවුසේ වාටිය මසා ගමු. වාටිය මසා ගනිද්දී මේ මැහුම් වාසිය ඔක්කොම පිටුපස පළුවට හරවන්න. මේ කට් මාක් එකෙන් ඇතුළට නමන්න. මෙහෙම නමලා අඟල් භාගයක් මෙහෙම දෙපාරක් ෆෝල්ඩ් කරන්න. සිංගල් ෆෝල්ඩ් කරලා ඊළඟ ඩබල් ෆෝල්ඩ් කරන්න. මේ විදිහට නමලා අයන් කරගන්න. මෙන්න මේ විදිහට නමලා අයන් කරලා පින් කරගෙන වාටිය මසා ගන්න. නමලා අයන් කරලා පින් කරගත්තම වාටියක් මහගන්න ගොඩාක් ලේසි.
පළවෙනි බටන් හෝල් එකේ ස්පේස් එක මම අරගෙන තියෙන්නේ මේ කරගැපුම් කොනින් සිට අඟල් 4ක් පහළට. අඟල් 4ක් පහළට ලක්ෂයක් ලකුණු කරලා තියෙනවා. ඊළඟ අන්තිමේට එන්න ඕන බටන් එක මම මෙන්න මෙතන පහළ සිට අඟල් 5ක් පමණ ඉහළින් අන්තිම බටන් හෝල් එක එන තැන ලකුණු කරලා තියෙනවා. ඒ විදිහට ලකුණු කරලා මේ මැද හරියට බටන් එක අල්ලි මසා ගන්න. එතකොට පළමු ස්පේස් එක අඟල් 4යි අන්තිමේට අඟල් 5ක් ඉතිරි කරලා තියෙනවා. ඊට පස්සේ මේ අතර ප්‍රමාණය දුර මේක බටන් හෝල් එකක් අතර තියෙන ස්පේස් එක මම අඟල් 2.5ක් තියලා තියෙනවා. මේ පළවෙනි බටන් හෝල් එක ඔයගොල්ලන්ට අවශ්‍ය නම් තවත් පහළට ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත පරිදි කරගන්න. ඉතින් මේ විදිහට මම මේ ෂර්ට් එකේ බටන් අල්ලලා තියෙනවා. කන පිට පැත්ත උනත් මේකේ මෙන්න මේ විදිහට නැමෙන කොටස හරිම නීට් එකට තියෙනවා. තවත් මේ ප්‍රමාණය පහළට අවශ්‍ය නම් ඔයගොල්ලන්ට මේ පළවෙනි බටන් එක තවත් පහත් කරලා තියාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒ වගේම මගේ Facebook, Instagram page එකත් follow කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ස්තුතියි.